ඔන්න හෙලෝ ගයිස් අපි අද ඇවිල්ලා ඉන්නේ K24 කොල්ලු පිටිය. මෙන්න කට්ටිය සෙට් වෙන්න ඉන්නේ. අද කවුරුත් නැහැ. ඔයාම ඉන්නේ සම්පයිමයි සචියා and අපි හර්ෂ පුතා එන්න තියෙනවා. අද අපි කණ්ඩද බලමු සවානක් තමයි කන්නේ ඉන්නේ. අද පහක් ඉන්නවනේ. අද පහක් ඉන්නවනේ. අද ගානට පහක් ඉන්නවා. සචියා එන්න ඉන්නවා, තරුණ මල්ලි එන්න තියෙනවා. හර්ෂය එන්න තියෙනවා. අපි වෙලසෙන් ඇවිල්ලා ඉන්නේ K24 අලුත් වෙලා අපේ සුපුරුදු තැන. උඩ දවසට පස්සේ ආවේ. බයිනේ තමයි ගන්න ඕනේ. බැනපන් දැන් ඇති තරම් අරුට. දැන් වෙලාව කීයද 6:00මාරද 6:40ද? 6:32යි මට. 6:32යි. තාම මේ අරුන් දෙන්න නැහැ. එනකන් කට්ට කන අපි තාම ඇතුල් වෙනවා. කොට්ටාවි නම් ඇවිල්ලා. උඹ කොට්ටාවි නන්නේ ආවේ. එමු කොට්ටාවි නම් ආවේ. තාම මුන් දෙන්න නැහැ. අයියෝ මග පෙර මග බලාගෙන ඉන්නවා. කන්න ගිලාවත් වෙලාවට කලාවකට ඉන්නේ නැහැ ඉතින්. හොඳ වෙලාවට මම විනාඩි දැන් ඔය පරක් වෙලා. ඔව් ඊට කලින් මමනේ ලගා ගහගෙන හිටියේ අතන පෑ භාගයට හිටියේ. මම හිටියානේ. අම්මපා ඕම් දෙන්න හොයාගන්න වෙ නැතුව ඉන්නේ අපි මේ තාම නැහැ ඉතින්. එතන එහා පැත්තේ වැඩ කරන්නේ. එතන ඉඳන් එන්න විනාඩි 15 විනාඩි 20ක් විතර ඉතින් එපා. විනාඩි 20ක් විතර විතර වැඩි බං. උඹගේ 6යි කාලට නෑ 6ට විතර නේ. 6:10ට විතර අපි. අයියෝ ඔන්න ඉන්නේ නා. විනාඩි 20ට වැඩි නේ. දෙන්න තාම නෑ. බලමු. එනකන් ඉන්නේ. කන්නාවත් ඔහම තමයි ඉතින් අපි. යන්නේ බං ඇතුළට. ඔය දැන් එනං ඇතුළට යන්න යන්න බං යන් උන් දෙන්න එයි නේද? හරිෂත් එයි. උත් වැඩනේ. ඒක පරක් වුණා. ගත්තා හෙල්මට් එක පොඩක් ගන්න බෝ. මේක ලොකුලා දිල බලන්නවා. අන්න හර්ෂ පුතා එනවා. ආයි මේ අපි අලුත් මනමාලයා. මේ මනමාල මහත්තයා. ආයිස් මෙන්න මනමාල මහත්තයා ඉන්නවා. අලුත බැඳපු මනමාල මහත්තයා. ඉතින් කොහොමද ඔයාගේ ටීක් ජීවිතේ? ඒවා පස්සේ ඔන්න දැක්කනේ බැඳපු මිනිස්සු. දැන් ෆෝන් කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ අපේ. දැන් ෆෝන් කෝල් එකක්වත් ආන්සර් කරන්නේ නැහැ. මට මොකේ වෙඩින්න කියලා ආවේ බා. වෙඩින්න කියලා ආවේ. මූ මට කියන ඒ කින්ඩි දාන්න එපා බං. මූ බයලාගේ වෙඩින්න එක දවසේ බා. ඔව්. මේ අරුන් දෙන්න නිකන් ඉන්නේ උන් දෙන්න තාම නැහැ. උඹන 6:00මාර කිව්වනේ. ඇයි සජියයි අර මල්ලි තරුණ උන් දෙන්න නිකන් ඉන්නේ. යන්න බන්නේ අපි ඇතුළට යන්න. රිමෝට් එක ගෙනාවද? මූව දාගෙන ආවනේ. මං කොහමද වයිපරේ උදේ දානවා? ඉෂ්. මේ යන්න ඇතුළට. යා. අරුඩ ගියා නෑ නරුන් දෙන්න නේද? උන් දෙන්න ඉතින් එනකන් තමයි දැන් පැය ගණන් තිස්සේ බලන් හිටියේ. මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ වයිෆ්ට රිපෝට් කරනවා. ඉස්සර මේව නෑ තිබ්බේ. දැක්කනේ දැන් ආපු ගමන් මම ආවා. වජිරත් එක්ක කන්න යන්නේ. ඔන්නව තමයි රිපෝට් කරනවා. බඳින කට්ටිය කලින් බලා ගන්න. ඊළඟ මෙන්න මෙයා තමයි බඳින්න ඉන්නේ. බැන්දට පස්සේ මාත් එයා බැන්දට පස්සේ එයා ඊට හපන්. එයා බැන්දට පස්සේ ඊට හපන් වෙනවා. අරුන් දෙන්න තාම නෑ. මෙන්න මේ තමයි රිපෝට් කරන්නේ වයිෆ්ට. ආදරණීය බිරිඳට රිපෝට් කරනවා. ඉවරයි. බලන්න දැන් උඹලා බැඳපන්. මේම මරලා ඉන්නවනේ මෙහෙට. මගේ තත්තේ කියනවා නම් මචං පාන්දර 3ට විතර අවදි වෙනවා. හරිද? පාන්දර 3ට විතර අවදිලා පොඩි එකා ඉතින් ඉන්නවා බලාගෙන මගේ දිහා බලාගෙන හරි වයිපරේ දිහා හරි බලාගෙන ඉන්නවා. හරිද? බලාගෙන ඉඳලා ටික වෙලාවක් ඉන්න පොරව ගණන් ගන්න ඒවා කියන අඬනවා. හරිද? ඉතින් 5 විතර එනකන් ඉන්න ඕනේ. අනින්න යන්නේ කිව්වනේ මම ලිදා ගන්න නෑ පොඩි ඒවා බලන්න. නෑ පාන්දර 5 මඩිද යන්නේ ඊට පස්සේ. වයිෆ්ට ගියාම නිින්ද එනකලදී තව වැඩි වුණොත් අද දිනේ මොන ගත්තේ කොල්ලේ මං ඒකෙන් අද දිනේ මොන ගත්තේ නිදා ගන්න ඕනේ. නෑ බං එනවා නිදිමත එනවා බං. ඉස්සෙල්ලා මම පාන්දර එක දෙක හැලෙන්න ආයි 3ට විතර හැරෙන්න. නෑ 3ට විතර ආයෙත් කියන්නේ බං ඉතින් කොල්ල ආවද වෙනවා. උනාට පස්සේ ඉතින් ආයි හොරණෑව ගහනවා. ගහලා ඉතින් අපි අවදිලා ඉන්නවා ඉතින්.
නැත්නම් මම ගන්නවා සමහරකට වයිපර් එක නිදාගෙන දීලා මම ගන්නවා. උඹ කොහොමද උඹනේ? මොකෙ ගෙදර මචං පොඩි උන් දෙන්නයි. ඒක කියහන්. ඒ ජීවිතේ කොහොමද? පචාලන ඉන්න තමයි. පචාලන ඉන්න. අපි කන්නාවේ මොකද? චීස් කොත්තුවයි බුරියානි එකයි අපි try කරලා තිනවා කලින්. දැන් අද කන්නාවේ නාසි කුරාන් කෝබන් නාසි කුරාන් නේ. ස්පයිසි කොත්තු. නාසි කුරාන්. ඒක නෑ. ඩෙසර්ට් නේවා. අර මොහිතෝ කෝබන්. ඒක නැද්ද මන් දන්නේ. මේ තව තියෙනවා. මල්ලසේක. hot cool. තවනත් නෑ එච්චර. තාම නෑ ඉතින් මිනිත් 10 15ක් විතරයි කැමෙන්න. නම මචං එනවා බඩු. මල් ගාඩන් ගෙනත් දුන්නා මචං මට කන්න. බොනවා ගිය පාර ගේම් එකේ මතකද? ඔව් අන්තිම. කන්න පටන් ගමු නේද? අත් දෙක උදේ නෙමෙයි වැඩි කියන්නේ කොහොමද ගන්නේ? ගයිස් කන්න යන්නේ. පොඩ්ඩක් ඔන්න ඉස්සර ගන්න. හරි. දෙන්න යන්නේ. මචං ඊට පස්සේ මේ බැලන්ස් කරගන්න පුළුවන්. හරි. මේ අනිත් දවසේ එන්න තරගයක් තියලා අපි මොනාරි එකක් කරමුද මචං? නිකන් තනියෙන් කන සීන් එකක් වගේ මොනවා. මේක කන්න බෑ මේක කන්න බෑ. මේක කන්න බෑ මචං. හරිද? මම කියන්නේ නිකන් මේ වගේ සීන් එක. මට එන ආසයි බං අර කැම කන ඒව දැක්කම උන් තනියෙන් කනවනේ බා. පිස්සුද බං උන් ඒ ටික විතරයි කන්නේ මොයි ටික විතර. ඒ ඉවර කරනවා බාස්. ඒ චයිනීස් එක. ඒක නෙමෙයි මගේ බිත්තර ගිලිනේ උන්නේ අර. නෑ ඒක නෙමෙයි අර මිනිස්සු ගාවට ගිහිල්ලා කන්නේ බා. ඒක මේ ක්‍රියේට් කරන ඒවා දාලා තියෙනවා. අතින් කෑව තමයි ගැම්ම. හන්ද හරියන්නේ. මේ මම ටිෂු එක ගන්න ටිෂු එකක් තිබ්බනේ මම අතන. ටිෂු එක ගන්න. හරි. මේ ෆොටෝ එකක් ගෙහුවද? එහෙනම් අපි කාලේ එන්න. මෙන්න මේව දාගන්න ඕනේ නැද්ද බා? ඔක්කොම ගහලා ගන්න ඕනේ නේද? තා චුට්ටක් දින තව හේඩියක් දාමන්කෝ අපරාධ දිනු කර. නෑ නේ ඒක රසයිදී. බයි. ඕක නැමු එන්නේ නැහැ. ඕක කරා. ඒක පැණි රහයි. කවන්න. අරු කඩවනේ මෙහෙට දාන්න. මම ගන්න ඕකින් පව් පව් නෝකින් ගන්නවා. නෑ අපි ඒ ටික අයින් කළා මේකට දාමු. ඒ බලමු. මොහොනිත් එක. කවන්න බලන ජීවිතේ පලින අතර චිලි පේස්ට් එක එකපාරේ කරුණා. මම කාලේ ඉවරයි. ඒ රිවිව් එක කොහොමද අද? හොඳටම හොඳයි. දැන් උඹ බොරු කියන්න බෑ ඇත්ත කියපන් ඉතින්. නෑ කෑවයි කොහොම හරි ඉවර කරා. ඉවර කරා ඒක හරි. නවහන්නේ ඉතින් රිවිව් එක කොහොමද? ගිය පාරට වැඩිය මේ පාර. වැඩිය මේ පාර පොඩ්ඩක් කෑම එක ෂේප් නෑ මට නම්. සජි උඹට? මතක නෑ. ගිය පාර ඒක තිබ්බනේ ටිකක් ක්වොලිටි යන්නේ. මල්ලියා කොහොමද ගොත්තුව? බිරියානි කට ආවද? මම බිරියානි කාවනේ. නෑ දිරිෂානේ ආවා. නෑ මම ඔයගොල්ලෝ එක්කන් ආවා. ඒකනේ. බිරියානි එක ෂේප් නෑ බා. අවුරුද්දක් දෙන ඇවිල්ලා නේ. ඉතින් ඒකනේ. ඔන්නමයි රිවිව් එක. දැන් අයි මොහිතෝ බොනවද? අම්බු බෑ වගේ බා. තේරුම් නැහැ මොහිතෝ එකක් ගන්න. වෙන මොනවා හරි වෙන මොකක් හරි බොම බා. තේරුම් නැහැ බා බුරුවට. ඔය ෆුට්බෝල් මොනවද බොන්නේ? බොනවද මොනවද? මොබේ මොහිතෝ එක බොමුද? උඹේ මොහිතෝ එක බොමුද? ඒක බං ස්ප්‍රයිට් දාලා ඒ පොඩි චවුසින් එකක් වුණා මොටේ පාවුනා කරේ. ඒක අපි හදන විදිහට ඉදා හැපේ කන්න. අස්කට තාප.
මූ නඩුවයිද මම මේක වීඩියෝ මම YouTube එකේ දැම්මොත් මේකෙන් ගන්න බෑ නේද බා ice cold ice milo lime हाँ लाइम हाँ लाइम जूस एक गाँव एक लाइम में आपको मना वगे भी आई लाइम जूस ने मल्ल से कमना मल्ल दिया मोहितो नंगे पा मल्ल मोहितो पा mango shake avocado ताऊ यार cappuccino instant chocolate अंदर रामन दाम दे रे mango shake हाँ उन्हें को हाँ mango shake ले मैंने मैंगो शेक करता हूँ अरे नहीं मैंगो शेक अंब फ्लेवर का दाल ले एक होल्डर देना शेक में भी और किरी गई में कहना मैं अभी मुंडा बैड रिव्यू एक आधे मचान देने आप याद आधा अभी तो बैड रिव्यू नहीं मचा මම ඇත්තටම මගේ බලාපොරොත්තු තුන්ුණා මචං. ඔව් මූ බුරියානි හැබැයි මුගේ කමෙන්ට් එක දුන්න බුරියානි කමු කියනවා. හැබැයි බුරියානි එකේ දැසෙට් වුණා හැබැයි. ඒකත් හරි ලයිම් ජූස් එක නිකන් බලමු. ලයිම් නෙමෙයි. මැංගෝ ෂේක් එක. සචී බායිගේ බර්ත්ඩේ එක. මම මොඩ විශ් කරේ පාන්දර ඔව් 3යි ගානට. නෑ මම මචං මේක දාගෙන තිබ්බේ. නෑ ගානට විශ් කරලා. හරියට විතර ෆෝන් එකක් තියෙනවා. මූ නිදිමත? thank you man thank you. මේ අපේ දැන් කොත්තු හැබැයි අද බැටරි රිව් එක මේ ජූනි හරියට එක මාස දෙකක් තියෙනවා මම කියන්න එක මාස දෙකක් තියෙනවා මගේ එනවා මුගේ 20 ගාන මුගේ උඹේ මට දවස් මතක නැහැ මට 26ද කොහෙද මම බල්ලා කියන්න උඹට මම 9 19 ජූනි කීයද උඹේ කවද්ද උඹ ජූනිද මේයිද උඹ ජූනි 20 7ද මතක නැහැ මට මං දෙන්න උඹට ඉඳපන් මට මතක නැහැ මට මතකයි එක මාසෙ මුන් දෙන්නක බර්ත්ඩේ කියලා ඔය ඉතින් හොයන්න පුළුවන් බා ජූනි මොකෙද බර්ත්ඩේ එක ජූනි 20 26 කොහොම එක ළඟ දවස් ටිකක් තිබ්බේ මට මතකයි හරි මේ දැන් අද බැටරි රිව් එක තිබ්බේ චීස් කොත්තුවට ඒකේ ID එක හොයන්න පුළුවන් නේ බා ඩේට් එක නෑ පුළුවන් අයියෝ ඉපදිච්ච අවුරුද්ද නම් හොයන්න පුළුවන් මේ ඉතින් අවුරුද්දද ඉස්සරහ පේනවනේ ඒ අයියෝ බං හොයන්න පුළුවන් අවුරුද්ද ඉපදිච්ච මාසෙ ඉඳන් දිනෙත් වෙනම පුළුවන් ඒක පුළුවන් පළවෙනි මුළු ඒක ඔක්කොම තියෙනවනේ පුළුවන් දවසක් පුළුවන් මාසෙක් පුළුවන් ඔක්කොම පුළුවන් නේ ඉපදුණු ස්ථානෙත් වෙයි බා ඇයි දැන් උඹේ ගවන්නේ හරි මුගේ ගහපන් ඒ හරි මුගේ ගහලා හොයමන් ඉපදිච්ච ස්ථාන එනවනේ හොයන්න පුළුවන් නේ බලපන් මේකත් පුළුවන් මොකද්ද කොට්ටාස ඔක්කොම පුළුවන් අන්න දන්ද කොට්ටාස පුළුවන් ඔන්න බලපන් කොහොමද මැංගෝ ෂේක් එක ට්‍රයි කරනවා කට්ටියටම ට්‍රයි කරනවා මම සම්පා ලකුණු කොහොමද 10න් කීයද අපි පොයින්ට් කරමු එහෙම ඉන්නවා මලේ මොකද තත්ත්වය ෂේප්ද ඒක හොඳයි බලන්න දුන්න මොකෝ හොඳයි ඒ කියන්නේ චීස් කොත්තුවට කැපිලා එනවා අවුලන්න අවුලන්න ඒක ෂේප් නේ 8 9ක් දෙන්න පුළුවන් 10න් 8 9ක් වගේ නේ 10න් 8ක් වගේ හොඳයි සචියා ඒක හොඳයි නේ මේක තව ටික අයිස්ක්‍රීම් ටිකක් එක දුන්නා
එක ෂේප්නේ මොමයි තත්තේ සෙලෙක්ෂන් එක කවුද දන්නේ අම්මලා මලයද ෂේක් එකේ දාමු ගිලනේ ආයව කඩු එපා කියලා කිව්වනේ ඉස්සල්ලා උනායලේල චීස් කොත්තුවට අද කැමිලා යනවා නේ මචං චීස් කොත්තුවට ෂේප් වෙනවනේ එහෙනම් ඉතින් අපි කැපමුනේ මේක බීලා ඉවරකන් දාන්න බෑ මචං මේක වෙලා යනවා මචං වීඩියෝස් දාන්න බෑ මචං මේ කට්ටියට බයි කියපන් බයි කියපන් ඒ මචං උඹේ මේ වයිෆ්ට බයි කියපන් උම්ම හරි උම්ම